තමයි අපි දැන් මේ කතා බහ අතුරතුර දැනගත්තා ලංකාවේ කාන්තාවන් බහුලවම ගොදුරු වන නැත්නම් වැඩිපුරම හඳුනා ගැනීමේ පිළිකා පියවරු සමග. ඉතින් බහුලම පිළිකා වර්ගයේ පිළිකාව නිසා ඒ ගැන දැනුවත් වීම අපි ඔක්තෝබර් මාසයට නියමිත කරගෙන තියෙනවා. ඒ වගේම සුබ පණිවිඩය තමයි පියවරු පිළිකාව අපිට කලින් හඳුනා ගැනීමට ගොඩක් හැකියාව තියෙන පිළිකා වර්ගයක්. කලින් වෛද්‍යවරු පැවසුවා වගේම කලින් හඳුනා ගැනීමට අපි බොහෝම සරල ක්‍රම කීපයක් තමයි භාවිතා කරන්න ඕනේ. පළවෙනි දේ තමයි ස්වයං පියවරු පරීක්ෂාව. තමා විසින් තමාගේ පියවරු පරීක්ෂා කරගෙන ඒ තුළ යම් අසාමාන්‍යතාවයක් දැක්කොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ සම්බන්ධව උපදෙස් ගැනීම. දෙවෙනි දේ තමයි ක්ලිනිකල් බ්‍රෙස්ට් එක්සැමිනේෂන්. එහෙම නැත්නම් අපි කියනවා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් හෙදියක් මගින් පියවරු පරීක්ෂා කර බලා ඉතාම මුල් අවදියේදී අසාමාන්‍යතා හඳුනාගෙන නිසි ප්‍රතිකාරවලට යොමු වීම. තුන්වෙනි ක්‍රමය තමයි අපි කියනවා මැමෝග්‍රම් පරීක්ෂාව. හැකි රෝගීන්ට හැකි කාන්තාවන්ට හැකියාව තියෙන කාන්තාවන්ට මැමෝග්‍රම් පරීක්ෂාවට යොමු වීම අවුරුදු 50න් පස්සේ විශේෂඥ වෛද්‍යවරු විදිහට අපි නිර්දේශ කරනවා. ඒ වගේම තමයි අද දවසේ අපි කතා කරමු පියවරු පිළිකාවක් වැළඳුනොත් අපි කොහොමද ඒකට ප්‍රතිකාර ලබා ගන්නේ කියන එක. ප්‍රතිකාර අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒ ප්‍රතිකාර ක්‍රමය අපි තීරණය කරන්නේ රෝගියා අපගාවට එන ස්ටේජ් එක. අපි කියනවා රෝගියා ප්‍රසන්ට් වෙන ස්ටේජ් එක අනුව තමයි මූලික අවස්ථාවේ පිළිකාවක්ද එහෙම නැත්නම් ඒක වඩා වර්ධනය වෙච්ච ඔළුදුවපු පිළිකා වර්ගයක්ද කියන එක මත සහ පිළිකාවේ වර්ගය අනුව අපි පියවරු පිළිකාවේ වර්ගය අනුව අපි ඔවුන්ට ලබා දෙන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. ඒකට අපි ප්‍රධාන වශයෙන් පියවරු පිළිකා තුන් වර්ගයකට වෙන් කරනවා. ඒ පියවරු පිළිකා සෛලවල තියෙන විශේෂිත ලක්ෂණ අනුව. ප්‍රධාන වශයෙන් අපි යොදා ගන්න ප්‍රතිකාර ක්‍රම තමයි ශල්‍ය කර්ම, විකිරණ ප්‍රතිකාරය සහ අපි විවිධ පිළිකා නාශක ඖෂධ මේ පිළිකාව මැඩලීමට යොදා ගැනෙනවා. ඒතර ශල්‍ය කර්ම ගැන කතා කරනකොට අපි විශේෂයෙන් ශල්‍ය කර්ම දෙවර්ගයක් ගැන කතා වෙනවා. පළවෙනි එක මැස්ටෙක්ටමි, එහෙම නැත්නම් සම්පූර්ණයෙන් පියවර අයින් කරන එක. දෙවෙනි එක අපි කියන බ්‍රෙස්ට් කන්සර්වේෂන් සර්ජරි නැත්නම් පියවරු සංරක්ෂණය කරන ශල්‍ය කර්මය. ඉතින් කලින් වෛද්‍යසිනිය කිව්වා වගේම කුඩා ඒ කියන්නේ මුල් අවදියේදී කුඩා ගැටිත්තක් සමග රෝගියා අපේ සායනවලට පැමිණියොත් අපි බ්‍රෙස්ට් කන්සර්වේෂන් සර්ජරි එහෙම නැත්නම් පියවරු සංරක්ෂණ ශල්‍ය කර්මයට භාවිතා කරලා පියවර බේරා ගන්න පුළුවන් වෙනවා. අපි දන්නවා කාන්තාව හැටියට පිළිම ගැන ඒ සම්බන්ධව ඉතාම සැලකිලිමත්. ඉතින් බ්‍රෙස්ට් කන්සර්වේෂන් සර්ජරි එකක් කරගන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඉගෙන ගොඩක් සතුටුයි. ඒ වගේම සමහර අයගේ පොඩි මිත්‍යා මතයක් තියෙනවා මැස්ටෙක්ටමි සමහර වෙලාවට බ්‍රෙස්ට් කන්සර්වේෂන් වලට වඩා හොඳයිද කියන එක. ඒක මම හිතේ දැන් අධ්‍යයන වලින් අපිට පෙන්නලා තියෙනවා බ්‍රෙස්ට් කන්සර්වේෂන් සර්ජරි එහෙම නැත්නම් කැන්සර් එක පමණක් අයින් කරන ශල්‍ය කර්මයේ ගුණාත්මක අතින් මැස්ටෙක්ටමි නැත්නම් සම්පූර්ණයෙන් අයින් කරන එකට වඩා යහපත් ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ඒකින්ද ඒ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. සුදුසු රෝගීන්ට අපිට බ්‍රෙස්ට් කන්සර්වේෂන් සර්ජරි තමයි විශේෂයෙන්ම මුල් අවදියේදී අපිට අපේ සායනවලට පැමිණියොත් කුඩා ගැටිත්තක් සමග ශල්‍ය වෛද්‍යවරු නිර්දේශ කරන්නේ
breast conservation surgery. ඒ ගැන බය වෙන්න එපා. ඒ surgery දෙකම සමානයි හෝ සමහරවිට breast conservation වඩා යහපත් ප්‍රතිඵල ගෙනත් දෙනවා වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු මොනවද